වයි හැන්දෑව නිකයත් එක්ක දිල්වා මොනවද දන්නේ මේ නියමුවන් රහිත ගුවන් යානා ගැන? අදන්දී බල්ලක උත්තර නියමුවන් රහිත ගුවන් යානයා කියලා කියන්නේ නික්කයි ඒ නියමුවෙක් නැති ගුවන් යානා වලට. හරිද? ඒක හරි වැරදි කෙනාගෙන් ඇහුවේ. ගොඩක් වෙලාවට නියමුවන් රහිත ගුවන් යානා පාවිච්චි කරන්නේ හමුදාවේ අය. සතුරු කඳුරු උඩින් ওই නියමුවන් රහිත ගුවන් යානා යවලා ඒක යට තියෙන කැමරකින් ඒගොල්ලන්ගේ සතුරු කඳුරු රෙකෝඩ් කරගෙන ඒගොල්ලෝ ආයෙමත් කැම්ප් එකට එනවා. කේලමා අන්න හරි ලංකාවේ නම් කේලමා කියලා තමයි කිව්වේ. ඔන්න පහුගිය දවසකදී ඉන්දියාවේ පීට්සා ඩිලිවරි කම්පැනි එකක් රිමෝට් කන්ට්‍රෝල් එයාප්ලේන් එකකින් හරි වේගයෙන් පීසා ඩිලිවර් කරන සිස්ටම් එකක් පටන් අරගෙන තියෙනවා. ඒ කොහොමද? ඔයාට කියන්න දිල් ෆස්ට් ටයිම් මේ වැඩේ පටන් ගත්තේ amazon.com කියන වෙබ්සයිට් එකෙන්. මේක පටන් ගත්ත ගමන් වයි හැන්දෑවෙත් අපි මේ නිවුස් එක කිව්වා. ඔන්න ඊට පස්සේ මේ කම්පැනි එක තමයි මේ පීසා ඩිලිවරි වැඩේ පටන් අරන් තියෙන්නේ. රිමෝට් කන්ට්‍රෝල්ඩ් එයාප්ලේන් එකක් through තමයි මේ පීසා උණුවෙම ඕඩර් කරපු මිනිස්සුන්ගේ ගෙදරට ලැබෙන්නේ. නෑ මාරයි නේද නික්කයි. ඔයාට කියන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එයාප්ලේන් එකක් ඩොලර් 2000ක් වෙනවලු. කිලෝ 8ක් බර මේකට පුරවගෙන යන්න පුළුවන් කියලා තමයි ආරංචි වෙන්නේ. හැබැයි නික්කයි ඔය වැඩේ මෙහෙට හරියන්නේ නෑනේ. ඒ මොකද? මමත් පටන් ගත්තනේ ඔය රිමෝට් කන්ට්‍රෝල් ඒරෝප්ලේන් එකකින් පීසා ඩිලිවර් කරන්න. මොකද වැඩේ නැගලා ගියාද? වැඩේ නැගලා ගියා නික්කයි. එක පීස් එකක් වුණා $2,4,500යි. ඒ මොකද 2,4500ක් කියන පීසා එකක් රත්තරන්ද දාන්නේ? නෑ පීස එක නික්කයි 4,500යි. ප්ලේන් එකට $2,00,000ක් යනවනේ. ඒ මොකද ප්ලේන් එකට $2,00,000ක් යන්නේ? ඔය අපේ අයියලව දන්නේ නැද්ද? උන් කෝල් කරලා පීස එක ඕඩර් කරනවා. අපි ප්ලේන් එකේ දාලා පීස එක ගියාට පස්සේ ප්ලේන් එකත් කිහිල්ල ගාගෙන පීස එක කකා උන් යනවා උන්ගේ පාඩුවේ. මට වැඩේ අලාභයි. ප්ලේන් 6ක් ගෙන්නවා පීස 6යි ඩිලිවර් කරන්න හම්බුනේ. හරි අයියෝ.